අද මං හදන්න යන්නේ රසම රස කෑමක්. හැබැයි හැමෝටම කන්න බැරි කෑමක්. මොනවද කියලා බලමුද? හදන්න යන්නේ සීෆුඩ් බොයිල් එකක්. ඉතින් මං ඒකට කකුළු අරන් ආවා. ලොකු ජම්බෝ සොසේජ් ගත්තා. ඒ වගේම ඉස්සෝ ගත්තා. තව දැල්ලෝ ගත්තා. මේ ටික තමයි මම එකතු කරගන්නේ. තව ස්වීට් කෝන් ගත්තා. බඩේරින්ගු ඒක නම් මම තැම්බෙන්න දාලා අලයි ස්වීට් කෝනුයි මම ලුණුයි ගම්මිරිසුයි දාලා හදපු වතුරයකට දාලා මේ උතුරව ගන්නවා. ඒ ටික තැම්බුණාට පස්සේ මම සීෆුඩ් ටික මේ ටික එකතු කරලා නම් දැන් විනාඩි 5ක් විතර වෙනවා. දැන් මම මේකටම සීෆුඩ් ටිකක් එකතු කරගන්නවා. ඊගාවට අපි බලමු කොහොමද සෝස් එක හදාගන්නේ කියලා. මේ ඔක්කොම ටිකක් හොඳට මට බොයිල් කරගන්න ඕනේ. විනාඩි 15ක් විතර මේ ටික ඔක්කොම දාලා මම බොයිල් කරගන්නවා. හොඳට විනාඩි 15ක් 20ක් විතර අපි මම මේකෙන් කෝන් ටික අයින් කරගන්නවා. මොකද ඒක දැන් මම ටිකක් වෙලානේ දාලා මේ ටික ඔයාලට ඕන වෙන වෙනම තම්බ ගන්න පුළුවන්. මම සොසේජස් ටිකත් අයින් කරනවා. සොසේජස් විනාඩි 5ක් 10ක් යනකොට තැම්බෙනවා. මම දැන් ඔක්කොම ටික අයින් කරගන්නවා. මේ ටික ඔක්කොම දැන් හොඳට තැම්බිලා තියෙන්නේ. දැල්ලොයි ඉස්සොයි කකුලොයි අලයි ඔක්කොම තම්බගත්ත වතුරකිනුත් මම චුට්ටක් අයින් කරනවා. මම ලුණු පොඩියට කපලා තියෙනවා. ඒ වගේම සුදු ලුණු, තක්කාලි සෝස්, ඒ වගේම සෝයා සෝසුයි මෙන්න මේ මැගි සුප් එකේ පැකට් එක මම ගෙනාවා. මැගි සුප් එකක් ඔයාලට ඕන නැත්නම් නොදා ඉන්න පුළුවන්. දැන් මේ ඔක්කොම ටික මම තම්බගෙන සීෆුඩ් බොයිල් එක හදාගමු. ටිකක් ලොකු භාජනයක් ගන්න. ඒක ලිපේ තියලා ඒකට තෙල් එකතු කරලා අපි දැන් ලුණු ටිකයි සුදු ලුණු ටිකයි හොඳට රන්වන් පාට වෙනකම් ටෙම්පරාදු කරගන්න. බටරුත් එකතු කරගන්න. මේක හැන්දක් වගේ බටරුත් ඕනේ මේකට. ඔක්කොම හොඳට අපි ටෙම්පරාදු කරගන්න. දැන් මේ ටික බැදීගෙන එන්නේ. මේ වෙලාවේදී මම මේකට මිරිස් කුඩු තේ හැඳි භාගෙකුයි අපි ඉතින් සැරටනේ කන්නේ. කෑලි මිරිසුත් තේ හැන්දක් වගේ එකතු කරගෙන ගම්මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්නවා. මම මේක ඉතින් අර අපේ ෆ්ලේවර්ස් වලට හදන්නේ අපිට කන්න පුළුවන් විදිහට ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක් වගේ එකතු කරගෙන ලුණුත් එකතු කරගමු රසානෝ. දැන් අපි තක්කාලි සෝස් වැඩිපුර එකතු කරගන්න. ඒ වගේම සෝයා සෝස් මේ සැහැන්දක් වගේ එකතු කරගෙන අපි දැන් සෝස් එක හොඳට හදාගන්නවා. සීනි ටිකකුත් මේකට එකතු කරගන්න. සෝයා සෝස් එකතු කරපු නිසා මේ වගේ මේ සැහැන්දක් වගේ තේ හැන්දක් වගේ එකතු කරන් සෝස් එක හදනවා. මම කිව්වනේ මේ සුප් කැට ඕනේ නැහැ. ඔයාලට ඕනේ නම් එකතු කරගන්න. මම චුට්ටක් එකතු කරගන්න. දැන් මම මේක පොඩ්ඩක් කලවම් කරලා අර මම වතුර ටිකක් අයින් කරගත්තේ ඒකත් එකතු කරගෙන හොඳට මේ සෝස් එක හදන්න. දැන් මේ සෝස් එකට අපි තම්බගත්ත ඔක්කොම දේවල් ටික එකතු කරගමු. එකතු කරගෙන ඉතින් මේක හොඳට කලවම් කරගන්න තමයි තියෙන්නේ. ඔයාලට පොඩ්ඩක් සැර ඕන නම් මේකට ඔයාලට තව මිරිස් එකතු කරගන්න පුළුවන්, ගම්මිරිස් එකතු කරගන්න පුළුවන්. හැබැයි මේ ටික හොඳට මේ සෝස් එකේ මික්ස් වෙනවා. කොහොම තමයි ඉතින් අපේ මේ සීෆුඩ් බොයිල් එක හදාගන්නේ. මේක ඇත්තට මාරම රහයි. සීෆුඩ් වල ෆ්ලේවර්ස් එකතු වුණාම ඉතින් ඔයාලට කියන්න ඕනේ නෑ රස කොහොමද කියලා. පොඩ්ඩක් අර සෝස් එක මේකට පොඩ්ඩක් අල්ලනකම් ලිපේ තියලා ගත්තම ඇති. මෙන්න මේ සීෆුඩ් බොයිල් එක. ආයෙත් ඉතින් රස ගැන කියන්න ඕනේ නෑනේ.